මීතේන් ගෑස් සීන් එකක් තියෙනවා කියලා. අන්න ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. සමුද්‍ර පතුලේ තියෙන මීතේන් වායුව එකපාරටම පිපිරිලා උඩට එද්දී වතුරේ ඝනත්වය අඩු වෙනවා. ඒ හරියේ යන නැවකට වතුර උඩ පාවෙලා ඉන්න බැරුව එකපාරටම ගිලෙනවා. හරියට වලකට වැටෙනවා වගේ. ඒක මරු තියරි එක මචං. හැබැයි ප්ලේන් වලට මොකද වෙන්නේ? උඩින් යනේවට මීතෙන් බලපාන්න නැහැනේ. එතනදී තමයි හෙක්සගනල් ක්ලවුඩ්ස් නැත්තම අමුතු හයිය පවනක් ගැන කතා වෙන්නේ. ඒ හරියේ තියෙන වලාකුළු නිසා පැයට කිලෝමීටර් 270ක විතර වේගයෙන් හුලම් පාරවල් එනවලු. ඒක හරියට එයර් බෝම්බ්ස් වගේ කියලා තමයි කියන්නේ. ඒවට අහු වුණාම යානා පාලනය කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මචං ඔකේ අමුතු මැජික් එකක් නැහැ. තියෙන්නේ සෝබාදහමේ දරුණුම සිද්ධි ටිකක් එක තැනක වෙන එක. අන්න ඒක තමයි බං. හැබැයි ඉතින් අදටත් අතුරුදන් වුණ සමහර නැව්වල ලකුණක්වත් නැති ඒක තමයි ප්‍රශ්නේ. මිනිස්සු තාමත් ආසයි ඕක පිටසක්වල වැඩක් කියලා හිතන්න. ඒක ඇත්ත. මොන වුණත් බර්මියුඩා කියන්නේ අදටත් හිට් මාතුකාවක් තමයි. ඉතින් මචංලා උක්බලා මොකද හිතන්නේ? බර්මියුඩා කියන්නේ විද්‍යාවද මැජික් එකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.